හරි. මයික් එක නැතත් ප්‍රශ්නයක් නැහැ මම හිතන්නේ මගේ කතාවට ඇහෙනවා සාමාන්‍යයෙන් මගේ කතාවට අන්න ටිකක් අයියෙන් ඇහෙන කතාවට. දැන් අපි පොඩ්ඩක් කතා බහ නවත්තලා අපේ වැඩේට බහිමු. ඉස්සෙල්ලාම මම මේ ඇවිල්ලා ඉන්න තාත්තලට යන්නලට විශේෂයෙන් තාත්තලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මම ඉස්කෝලේ වලට යනවා මේ දෙමාපියන්ට කතා කරන්න. මගේ දරුවෝ ඉස්කෝලේ යනකොට පන්ති කාවේට ගියාම ගොඩක් වෙලාවට මම විතරයි පන්ති කාවේ පිරිණියෙකුට ඉන්නේ අම්මලා තමයි වැඩිපුරම ඉන්නේ. තාත්තලා සාමාන්‍යයෙන් ඉන්නේ නැහැ. හේතු දෙකක් තියෙනවා. එකක් තාත්තලා හිතනවා දැන් ඉතින් අපේ රට රාජකාරී ඉවරයි ඒ ඉන්න ළමයා බලාගෙන අම්මා ළමයා හදාගන්න කියලා තාත්තලා එන්නේ නැහැ. අපි හිතනවා දරුවා බිහිකිරීමේ අපේ කාර්යය කරාට පස්සේ අපි ගොඩ කියලා. ඒක. දෙවෙනි කාර්යය ඉපීම සම්බන්ධයෙන් දැන් රස්සාව කරගෙන කණ්ඩායමත් බැනේද? ඒකින්ද එහෙමත් යනවා. මේ දෙකම තියෙනවා. දෙකම දෙවෙනි එක සාධාරණයි. පළවෙනි එක සාධාරණ නෑ. මොකද මම දන්නවා අලුතෙන් ප්‍රධාන ඉස්කෝලේක එක පන්තියක දරුවන්ගේ තාත්තලා එන්නේ නැති වුනහම දරුවන්ගේ තාත්තලාට එන්නේ කියලා අම්මලා එන්නේ නැහැ. සමහර අය පන්තියේ දරුවන්ගේ රිපෝට් එක අරගෙන යන්නේ නැති අම්මලා තාත්තලා හිටියා පවුල් 5-6ක් වගේ එක පන්තියක් මට මතකයි. පස්සේ අපි මේ ගෙවල් වලට ගිහිල්ලා කිව්වා ඔයාගේ දරුවානේ ඇවිල්ලා යන්න පොඩ්ඩක් කියලා. ඒ ආවෙ නැති දෙමව්පියෝ හිටියා. ඉතින් ඔයගොල්ලෝ ආපු එක ගැන මම හරි සතුටුයි. මොකද මේ ඔයගොල්ලෝ අද මේ වැය කරන කාලේ සමහරකට පාඩුවක් මම දන්නවා. හැබැයි ඒ වුණාට මේක අපතියයි කියලා හිතන්න එපා. මොකද නිදාමනේ බුදුහාමුදුරුවෝ පුත්‍රවත් මනුස්සානම් කියලා. දරුවෝ තමයි උතුම් කියලා. අපි මේ හැමදේම කරන්නේ අපේ දරුවෝ වෙන්නේ. අපි අපේ දරුවෝ ටික හරියට හදාගත්තේ නැත්නම් අපිට වෙච්ච වින්නැහියම අපේ දරුවන්ට වෙනවා. දැන් මම අද මෙතන විතර වැඩ කරාට මම මගේ කාර්යාලයේ වැඩ කරන වෙලාවදී 8ට මම කාර්යාලයට යනවා 8:00 පටන් ගන්නෙ. මම උදේ 8ට කාර්යාලයට ගිහලා 8ට වැඩ පටන් ගන්නවා. හවස 4යි කාලේ වෙනකම් වැඩ කරලා ගෙදර එන්නේ. මම ඕගොල්ලෝ වගේම විදිහට මොටර් සයිකලෙන් ඇවිල්ලා කලුතර උතුර රේල්වේ ස්ටේෂන් එක ගාව බයිසිකලේ දාලා කෝච්චිය නැගලා හිර වෙලා දැන්ලා පොඩි වෙලා අතපය බින්දගෙන වැඩට ගිහිල්ලා හවසත් ඒ වගේම සමහර දවස්වලට මම සමන් පැක් කරා වගේ කෝච්චිය වල තමයි ආපහු වෙන්නේ. වෙලා මුළු අවුරුද්දම තිබුණා මේ අවුරුද්දම. වැස්ස කොච්චර දෙනවද කියලා දැන් හීට් අර මස් ගෙවිලා තියෙනවා කියලාම ගෙවිලා රෝම කූප ගැලවිලා තියෙන වැස්ස බහුල ඔයගොල්ලෝ වගේ. ඉතින් ඒ ඇවිල්ලා මම මේ වැඩ වලට ආවම වැඩ ටික කරන්නේ රැයට. මම සාමාන්‍යයෙන් රාත්‍රී 10 11 වෙනකන් නිදි මරන පාන්දර 3ට අවදි වෙන කෙනෙක්. ඉස්සරහ මම රාත්‍රී 11 වෙනකන් ඉඳාගෙන පාන්දර 3ට අවදි වෙනවා. දැන් මට එහෙම කරන්න බෑ. වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවා. මගේ ඇස් දෙකේ අමාරුවක් තියෙනවා. ඇහැට අර අපි කියනවා ඇහි ප්‍රෙෂර් වෙනවා කියලා. ඒක ඇවිල්ලා මට දැන් වෛද්‍යවරු තර්ජනය කරනවා ඇස් දෙක කන කරගන්න ඕනේ නැත්නම් අනුම පැය 6ක් නිදාගෙන ඉන්න කියලා. කියන්නේ රාත්‍රී 11 ඉඳලා 2 වෙනකන් තමයි ඇහි ක්‍රියාකාරීත්වය යථාර්ථයටපත් වෙනවා. අපි වාහනයක් සර්විස් කරනවා වගේ රාත්‍රියේ නිකම්ම මොලේ වැඩ කරලා ඇහැ ආවව යථාර්ථයට ගන්න වැඩ කරන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවෙත් අපි මහන්සිලා වැඩ කරොත් අපිට ඇස්පෙනීම කියන එකට බරපතල විදිහට බලපාන දෙයක අහන්න වෙනවා. ඒ නිසා මම රාත්‍රී 10 මාරේදී ඉඳාගෙන මේ පාන්දර 3 මාරට අවදි වෙනවා. දැන් මම පුංචි කාලේ අවදි වෙනකොට උදේ අවදි වුණේ ඉස්සර ගම්වල කුකුල අඬනකොට. දැන් කුකුල්ලු නෑ දැන් ඉන්නේ බ්‍රොයිලර්ලා. ඒ කුකුල්ලු අඬලන්නේ නෑ. හැබැයි වෙන කුකුලෙක් අඬනවා උදේ පාන්දර මේ ඈත ගම්මානවල. චූම්පාන් කුකුලා. දැන් අපේ ගෙවල් ළඟ ඉන්නොත් පාන්දර 4ට චූම්පාන් කුකුලෙක් යනවා. ඒ කුකුලාගේ කෑ ගහිල්ලට තමයි සමහර ගෙවල් වල නැගිටලා ආයෙ බුදිය ගන්නවා. දැන් මගේ ගමේ මම දන්නවා උගක් අය සාමාන්‍ය 5 මාරක විතර තමයි මට ගෙවල් වල සද්දපත් ඇහෙන්න නැගිටිනවා. අපි ටිකක් වැඩිපුර නිදා ගන්න જાතියක්. අර හාමුදුරුවෝ උගක් ගෙවල් කිව්ව මෙතන. හරි? අපි අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩ කරන જાතියක් නෙමෙයි. අපි මොනතරම් ඉතිහාසය ගැන කතා කරත් ඉතිහාසය පුරාම අපි වැඩිපුරම කරලා තියෙන්නේ ගෝංගා. ඒවා අපේ දරුවන්ට නොයන්න වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි ආවේ. මේකට මම හිතනවා මම දැන් මේ මාසයේ වැඩිම දවස් ගණනක් මම ඉති ඉස්කෝලේ වල. මේ විද්‍යාලතුමා මට හම් වෙන්නේ ඉස්කෝලේ වල. ඒ ඉස්කෝලේ කල්පතර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාසල් අතර ඒ තරම්ම ප්‍රසිද්ධ නැති පාසලක්. ඒ පාසලේ විද්‍යාලතුමා වෙනුවෙන් කතා කරන්නේ නියෝජ්‍ය විද්‍යාලතුමා හරි අපේ කතාවක් කිව්වා. අපේ පාසලේ එක මහාවිද්‍යාලයක්. අපද සාමාන්‍ය පෙළ ඒ 9ම ගන්න දරුවෝ ටික ටක් ගාලා නගර පාසල් වලට යනවා. එහෙම නෙමෙයි නගර පාසල් වලට ගිහින් නගර පාසල් වල පළපදියක් වෙනවා. හැබැයි ඒ ගුරුමාව කිව්වා ඒ නගර පාසල් වලට ගිය දරුවෝ අපස උසස් පෙළ අසමත් වෙද්දී ඒ 9ක් නැතුව ගමේ පාසලේ ඉඳිච්ච දරුවෝ 30 ගාණක් යවුවද විශ්වවිද්‍යාලයට යනවා. මේක ලොකු කතාවක් තියෙනවා. ඒ කියන්නේ පාසලේ නම පාසලේ ප්‍රමාණය වැදගත් වෙන්නේ නැහැ. කොළඹ රෝයල් එකට යන ළමයි අතරින් කියන ප්‍රතිඵල වලට වඩා ප්‍රතිඵල ගම්මානවල දරුවෝ ගන්නවා. රෝයල් එක බබලවන්නේ ගම්මානවල දරුවෝ ශිෂ්‍ය හොඳට පාස් වුණාම ඒගොල්ලෝ ටික අරගෙන නගරේ පාසල් වලට දාගන්නවා. දාගෙන තමයි ඒගොල්ලෝ අරන් යන්නේ. ඒකින්ද හොඳම දරුවෝ ටික ඉන්නේ ගමේ. නගරේ නෑ කියනෝ නෙමෙයි. නමුත් ගමේ දරුවන්ට නගරේ දරුවන්ට වඩා ලැබෙන දේවල් වැඩි. මම ඒක මගේ පුද්ගලිකව දන්නවා. මමත් කලුතර දිස්ත්‍රික්කයේ දුෂ්කරම ගම්මානයක 960 ගණන් වල ඉඳලා 70 වෙනදා 80 ගණන් වෙනකන් ඉඳපු කෙනෙක් හැටියට ඊට පස්සේ දැන් තමයි මම මේ කලුතර ආසන්නයට ඇවිල්ලා තියෙන්නේ. මගේ ගම බුලත් සිංහල කොහොග කියන ගම්මානේ. එක පැත්තකින් කලුතර ගලාගෙන බහිනවා.
අනිත් පැත්තෙන් කුඩා ගඟ ගලාගෙන බහිනවා. මේ ගඟවල් දෙකටම දඬු අඩුවට මැදි වෙනවා වගේ මැද්දට හිර වෙලා අවුරුද්දට 3-4 සැරයක් අපි ගම් වතුරෙන් බැට ගන්නවා.